අපි බලමු කොහොමද පළවෙනිව 1xbet account එක නිර්මාණය කරගන්නේ කියලා. ඔයාලට කරන් තියෙන මම පහලින් account එකට එන මෙන්න මේ website එන link එක දාලා තිනවා. link එක click කරපුවම මෙන්න මේ website open වෙනවා. ඊට පස්සේ කරන් තියෙන මෙන්න මේ website එක උඩින්ම තියෙන register කියලා තැන මෙන්න මේ register කියන තැන click කරන්න ඕනේ. click කරාට පස්සේ මෙන්න මේ වගේ page එක එනවා. ඒක ඔයගොල්ලෝ one click ඒ වගේම phone එක phone number එක හරහා email එක හරහාත් account හදන්න පුළුවන්. ඔය කට්ටිය account හදන්න ඕනේ මෙන්න මේ one click කියන option එක හරහා. ඊට පස්සේ මම අර දාලා තියෙන link එකට යටින් තවත් link එකක් තියෙනවා promo code කියලා. මෙන්න මේ promo code එක ඔය කට්ටිය මෙන්න මේ promo code කියන තැනට ලබා දෙන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට මෙන්න මේ promo code එක ඔය කට්ටිය ලබා දීලා ඔය කට්ටිය කරන් දෙන මේ register කියන තැන click කරන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට click කරාට පස්සේ ඔය කට්ටියට අදාළ user ID එකක් වගේම password ඊළඟට ලැබෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාටම කියලා වගේ user ID එකක් සහ password ලැබෙන ඕක කොහේ හරි copy කරලා නැත්නම් මේක screenshot එකක් ගහලා තියාගෙන මේක අමතක වුණොත් ආයෙ account එක log වෙන්න බැරි වෙන්න හින්දා. ඊට පස්සේ මම මේ විදිහට 1xbet කියන උඩ logo එක උඩ click කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට website ඇතුළට යනවා. ඊට පස්සේ මේක application එක download කරගන්නේ කොහොමද කියලා බලමු. මේකේ menu කියන page එකට යන්න ඕනේ. menu කියන page එකට ගියාට පස්සේ උඩින්ම මෙන්න මේ විදිහට Android phone එකට download කරගන්න process එක මෙතෙන් තියෙනවා. Android උඩ click කරපුවම Android phone එක නම් කෙලිම download වෙනවා. ඒ වගේම Apple device එකකට නම් iPhone එකකට නම් මෙන්න මේ download කරගන්න තියෙන option එක ඇතුළට ගියාට පස්සේ පළවෙනිටම app store එක ඇතුළට ගිහිල්ලා අපේ profile photo එක උඩ ගිහිල්ලා මෙන්න මේ විදිහට අපිට කරන්න ඕන process එක කරලා කොහොමද මේක download කරගන්න ඕන කියලා යටින් photo සහිතව සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට application download කරගන්න තමයි තියෙන්නේ. Android phone එකේ Android phone එක use කරනවා නම් Android phone එක use කරන කෙනෙක් download කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම Android උඩ click කරපු ගමන් මෙන්න මේ application එක download වෙනවා. iPhone එකක් තියෙන කෙනෙක් නම් download කරාදී මෙන්න මේ පියවර ටික අනුගමනය කරලා ඉවරලා ඔය කට්ටිය account එක නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහ තමයි 1xbet account එක නිර්මාණය කරගන්න තියෙන්නේ. මම මෙන්න මේ විදිහට 1xbet mobile application එක download කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට log වෙනවා. අපිට log වෙන කරන් තියෙන්නේ අපේ account එක හදද්දී අපිට ආව user ID එකයි password එකයි මෙන්න මෙතන ලබා දීලා log වෙන්න ඕනේ. මම මේ විදිහට log වුණා. ඊට පස්සේ මේකේ කොහොමද මෙතනින් එහාට මේ account එක verified කරගන්නේ කියලා බලමු. මේකේ menu කියන page එකට එන්න ඕනේ. menu වලට ආවට පස්සේ උඩින් profile icon එකක් තියෙනවා. ඔක උඩ click කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මෙන්න මේද personal data කියලා මෙන්න මේද option එකක් තියෙනවා. මේකට ආවට පස්සේ මෙතනින් මීට වඩා option ගොඩක් තියෙනවා. මීට වඩා details ගොඩක් තියෙනවා. මෙන්න මේකේ තියෙන details ටික ඔය කට්ටිය විස්තර ටික පුරව ගන්න ඕනේ. වාගේ first name එක, last name එක, උපන් දිනය, ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක මෙන්න මේ පොඩි දේවල් ටිකක් අහන්න. ඔය ටික පුරව ගන්න ඕනේ. ඊට පස්සේ ඔය කට්ටියගේ යූසර් නේම් එකක් මෙන්න මේ විදිහට ලබා දෙනවා. මෙන්න මෙතන යූසර් නේම් එකක්. ඊට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකක් ලබා දෙන්න තියෙනවා. මෙතන ඊමේල් ඇඩ්‍රස් එක. ඊට පස්සේ ෆෝන් නම්බර් එක දාලා account එක verify කරන් තියෙන්නේ. ඊටම සරල process එකක් තියෙන. පළවෙනිටම මම එපු link එක යටතේ website එකට යන්න. ඊට පස්සේ one click යටතේ promo code එක ගහලා account එක හදපු ගමන් ඔකට user ID එක වගේම password එක හම්බ වෙනවා. මේක screenshot එකක් ගහලා තියාගන්න. ඊට පස්සේ menu කියන page එකට ගිහිල්ලා ඔකට Android phone එකක් හරි iPhone එකක් හරි පාවිච්චි කරනවා. මේකට අදාළ device එකට අදාළ application download කරලා open කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් උඩින්ම login සහ register කියලා එයි. ඊට පස්සේ අන්න එතෙන්ට ඔයාගේ account එක හදද්දි දුන්න ආව user ID එක password එක ගහලා log වෙලා මෙන්න මේ website එකේ menu කියන page එකේ profile icon එක click කරලා personal information යටතේ තියෙන විස්තර ටික සහ ඊට පස්සේ ඔයාගේ user name එකක්, email එකක්, phone number එකක් වගේ දේවල් ටික ලබා දීලා account එක verify කරගන්න තමයි තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝෙන් බලමු කොහොමද මේකේ වැඩ කරලා කොහොමද මුදල් උපයන්නේ. ඊට අමතරව මේකෙන් උපයන මුදල් ටික අපි withdraw කරගන්නේ කොහොමද කියලා.